දැන් මේ වෙනකොට කියනවා මීළඟ නායකයා සජිත් ප්‍රේමදාස කියලා. එහෙම සජිත් ප්‍රේමදාස නායකත්වයේ වෙනවනම් ඔබතුමා විපක්ෂ නායකද? එහෙම නැත්නම් ඔබතුමා බැටන් එක අත්හැරලා පාඩුවේ ඉන්නවද? එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට සහයෝගය දීලා එකට යනවද? ඉතින් සමගි ජන බලවේගයට කියන්න බෑනේ නාම රාජපක්ෂ නායකයා කියලා. තමන්ගේ පක්ෂේ කෙනා නායකයා කරන්නේ හැමෝම මහන්සි වෙන්න ඕනේ. ඒක හොඳ දෙයක්. ඉතින් මම ඒකට කැමතියි. තමන්ගේ පක්ෂේ කෙනා නායකයා කරන්න පක්ෂේ මහන්සි වෙනවා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සිද්ධ වෙනවා. ඔය අවසානයේ ජනතාව තීන්දුව කරයි ජනතාවගේ නායකයා කවුද කියලා. ඒ කියන්නේ ඔබතුමා නොකියා කියන්නේ මේ සජිත් බෑ කියන එක නේද? සජිත්ට පුළුවන්ද බැරිද දැන් ඔය අනුර මහත්තයරත් පුළුවන් කියලානේ ගෙනාවේ. ඉතින් පුළුවන්ද බැරිද කියන එක හැම කෙනාගේම ක්‍රියාව මත ජනතාව තීන්දුව කරයි. ඒක වෙනත් දේශපාලන පක්ෂයකට තීන්දුව කරන්න බෑ. ඉතින් මගේ මේ වෙලාවේ උත්සාහය මේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන අභියෝගයක්. ගෝලීය වශයෙන් යම් අභියෝගයක් අපිට තියෙනවා. ඉතින් මේ වයේදී අපේ පක්ෂය හැසිරෙන්නේ කොහොමද? ඉතාමත් වගකීමකින් යුතුව අපි හැසිරෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව අපේ දේශපාලනය අපි කරනවා. ඉතින් අනිත් පක්ෂවල දේශපාලනය මම හොයන්න යන්නේ නැහැ නේ. අසම අධිවේගී කනෙක්ෂන් එකකට ඔබ සූදානම්ද? ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.